අද මම ඔයාලට ගෙනාවේ කිසිම කෝඩින් දැනුමක් නැතුව තමන්ගෙම කියලා මොබයිල් ඇප් එකක් හදලා සල්ලි වෙන්න පුළුවන් සුපිරිම වීඩියෝ සීරීස් එකක part 1 වීඩියෝ එක තමයි අද මම මේ වීඩියෝ එකෙන් ගෙනහලා තියෙන්නේ. අද අපි බලමු මේ ඇප් මේක සයිට් එකේ නිවැරදිව රෙජිස්ටර් වෙන්නේ කොහොමද කියලා. හැබැයි ඒ වීඩියෝ එකට යන්න කලින් හැමෝටම විශේෂ පණිවිඩයක් තියෙනවා කියන්න. ඒ තමයි අපේ channel එකේ subscribersලා 1600 මම සම්පූර්ණ වෙච්ච ගමන්ම මම ඔයාලට හැමෝටම විශාල තෑගි සහ මුදල් දෙන big giveaway එකක් පවත්වන්න හැමදේම ලෑස්ති කරලා තියෙන්නේ. හරි. ඉතින් මේ giveaway එකට සහභාගී වෙලා 100%ක්ම තෑගි දිනාගන්නේ කොහොමද කියලා සම්පූර්ණ විස්තරය මම වීඩියෝ එකේ අන්තිම හරි මැදදී හරි කියලා දෙනවා. ඒ නිසා වීඩියෝ එක තප්පරයක්වත් මිස් කරන්නේ නැතුව අන්තිම වෙනකම් බලන්න. එහෙනම් දැන් මේ වීඩියෝ එක ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාලා subscribe button එක ක්ලික් කරලා අපි යමු අපේ අද ඇප් එක සයිට් එකෙන් කොහොමද හරියටම සල්ලි හොයන්නේ කියලා බලන්න. අපි යමු වීඩියෝ එකට. හරි. ඕගොල්ලෝ Google එහෙම නැත්නම් Chrome වෙබ්සයිට් එකට ඉස්සෙල්ලාම එන්න ඕනේ. ඇවිල්ලා සර්ච් බාර් එකේ ගහන්න app marker කියලා. app marker කියලා කිව්වට පස්සේ මේ විදිහට අපිට පළවෙනියටම තියෙනවා app maker create apps කියලා. එන්නේ උඩ ටච් කරන්න. ටච් කරන් පස්සේ ටිකක් වෙලා ලෝඩ්ලා මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකට එනවා. හරි. මෙතනදී අපි දෙන්න ඕනේ sign වාට login වෙන්න ඕන login මෙතන login වෙන්න පුළුවන්. අපි දැන් කවුරුත් අපිට account එක නැහැනේ. දැන් අපි හදන්නේ account එක create කරගන්නනේ. ඒකින්ද මෙතන sign in කියන එක දෙන්න. sign in කියන එක දුන්නෙන් පස්සේ ඔයා sign in දුන්නෙන් පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකට ඔයාව අරන් එනවා. හරි. මුලින්ම මේක කියන්න තියෙනවා මේක කියන්නේ මේ app මේකේ app එක හදලා තියෙන්නේ Dialog, Movitel, Hutch, GPay, Genie කියන app ටික එකතු කරලා තමයි මෙන්න මේ app එක හදලා තියෙන්නේ. ඒකින්ද ඔයාලට කිසිම බයක් නැතුව මේ app එකේ app එකක් හදලා app එක publish කරන්න පුළුවන්. හරි. අපි මෙතන දැන් sign in වෙන්න බෑ. මොකද අපිට තාම account එකක් නැහැ. අපි දැන් මේකේ account එක හදාගන්න යන්නේ. ඒකින්ද දැන් sign up කියන එක දෙමු. දුන්නේ පස්සේ මේ විදිහට load වෙලා අපිට මෙන්න මේ විදිහට load වෙනවා. මෙන්න මේ විදිහට load වුණාන් පස්සේ අපිට එනවා මේකේ register අපිට account එක හදාගන්න පුරවන්න තියෙන කාරණු ටික. හරි. මෙතනදී අපි ඉස්සෙල්ලාම email එක දෙන්න ඕනේ. email එක ඔයා දෙන්න. ඊට පස්සේ අපේ phone number එකක් දෙන්න ඕනේ. Mobitel හරි Dialog හරි phone number එකක් දෙන්න ඔයා use කරන. හරි. මේ විදිහට නම්බර එක දුන්නාන් පස්සේ මතක තියාගන්න මේ නම්බරේ දෙනකොට ඔයා බිංදුව ගහන්නේ නැතුව තමයි මේ නම්බරේ මෙතනට ඇතුළත් කරන්න ඕනේ. හරි. මේ විදිහට නම්බරේ ගහගත්තන් පස්සේ මෙතන get pin එක ඔබන්න. get pin එක ගියන් පස්සේ අපිට බලා ගන්න පුළුවන් ඔයා දීපු නම්බරයට කෝඩ් එකක් එනවා මෙන්න මේ app මේක සයිට් එකකින්. හරි. මම මේ විදිහට මට ආපු කෝඩ් එක මේ විදිහට මම ගහ ගන්නවා. ඊට පස්සේ මෙතන කෝඩ් එක ගැහුවෙන් පස්සේ මෙතන validate කියන එකට ටච් කරන්න. හරි. invalid pin කියලාවට කෝඩ් එක වැරදිට ගහන්න නැති. හරි. මම ගහලා තියෙන්නේ වැරදියට. හරි. අපිට එතකොට ඔයගොල්ලෝ වැරදුනොත් එහෙම ආයතන get pin එක ඔබලා ෆෝන් එකට කෝඩ් එකක් ආවෙන් පස්සේ හරියටම ෆෝන් එකේ කෝඩ් එක බලලා මෙතන ටයිප් කරන්න. හරි. දැන් මගේ ෆෝන් එකට කෝඩ් එකක් ආවා. හතලිස් 8යි 0.796. හරි. දුන්නේ පස්සේ මෙතන වැලිඩේට් කියන එක ඔබන්න.
දුන්නෙන් පස්සේ මෙතන මේ උඩින් පෙන්නන success validation success කියලා. මෙතන මේකට හොඳ password එකක් දෙන්න ඕනේ. හොඳට මතක තියාගන්න password එක දෙද්දි ඔයා හොඳට මතක තියෙන password එකක් දෙන්න. මොකද මේ app එකට login වෙද්දි ඔයගේ password details ටික අනිවාර්යෙන් අහනවා. ඒකින්ද password එක හොඳට මතක ඉන්න password එකක් දෙන්න. මම දෙනවා ඔයගේ හොඳ password එකක්. password එක දුන්නෙන් පස්සේ මෙතන මේගොල්ලෝ අහන ඒගොල්ලන් terms and condition වලට අපි කැමතිද කියලා. ඉතින් මෙතන I agree කියලා දෙන්න. මෙතන I agree කියලා දෙන්න. හරි. මෙතන register කියන එක පෙන්නන්නේ ෂුවර් කරමු ඔගේ password එක වැරදි ඇති. මේ විදිහට දුන්න details ටික සම්පූර්ණ කරගත්තෙන් පස්සේ එයාට මේ විදිහට register කියන එක බටන් එක උඩ ක්ලික් කරන්න පුළුවන් වෙන්න ඕනේ. නැත්තම් මෙතන බලන්න check කරලා දාපු details ටික හරියද කියලා ඊට පස්සේ ආයෙ පාරක් පුරවලා මේක register කියන බටන් එක පෙන්නනකම් පුරවන්න. පිරුවෙන් පස්සේ මෙතන තියෙන register කියන බටන් එක ක්ලික් කරන්න. හරි. දැන් මම register කියන බටන් එක උඩ ක්ලික් කරනවා. ක්ලික් කරගත්තෙන් පස්සේ මේ විදිහට load වෙලා මෙන්න මේ වගේ අපිට පෙන්නනවා. හරි. මෙතනදී තියෙන්නේ අපිට app හදන්න පුළුවන් templates ටික. හරි. ඉතින් මම අද ගේනවා කිව්වේ part 1 අපේ part 1 වීඩියෝ එකනේ. අපේ app මේක වීඩියෝ සීරීස් එකේ part 1 වීඩියෝ එක තමයි අද ගෙනහලා තියෙන්නේ. ඒ කියන්නේ part 1 වීඩියෝ එක කියන්නේ app මේකේ හරියටම කියන්නේ රෙජිස්ටර් වෙන්නේ කොහොමද කියලා තමයි අද අපි මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ. කියන්නේ part 2 එකෙන් කතා කරන්නේ කියන්නේ ලබන ඉරිදා. ඒ කියන්නේ මේ සතියේ ඉරිදා අපි කතා කරනවා මේකේ කොහොමද හරියටම app එකක් හදාගන්නේ. ඊට පස්සේ ආයෙ සමුද කතා කරනවා කොහොමද අපි මේක හරියටම පබ්ලිෂ් කරන්නේ. ඒ වගේම මේකෙන් කොහොමද හරියටම පේමන්ට් එක අපේ බැංක් account එකටම ගන්න කියලා. හරි. ඉතින් මේකේ පොඩි සරල දෙයක් කියන්න තියෙනවා. ඒක අන්තිම කියන්නේ මේ වීඩියෝ සීරීස් එක part අන්තිම එකට ආවෙන් පස්සේ ඒක කියන්න. මොකද මම දැන් කියන හැදුව කෑල්ල ඒ වීඩියෝ කැටගරි එකට තමයි අයිති. හරි. ඉතින් හරි යාළුවනේ. දැන් තමයි හැමෝම බලාගෙන හිටපු වෙලාව ආවේ. මම වීඩියෝ එකේ මුලදී කිව්වනේ අපේ channel එකේ subscribersලා 1000 සීමාව සම්පූර්ණ ගමන්ව දෙන big giveaway එක. හරි. දැන් මම කියන්න ඒකට සහභාගී වෙලා ඔයාලා හැමෝම කොහොමද විශේෂ තෑගි දිනාගන්නේ කියලා. වැඩි ඊටාම ලේසි. ඔයාලට කරන්න තියෙන්නේ දැන්ම අපේ channel එක subscribe කරලා bell notification එක all දාලා තියාගෙන ඒකේ ලස්සන screenshot එකක් ගන්න එක විතරයි. ඊට පස්සේ මේ පහළ දැක්කෙන WhatsApp නම්බරයට ඒ ස්ක්‍රීන්ෂොට් එක මැසේජ් එකක් විදිහට එවන්න විතරයි තියෙන්නේ. මැසේජ් එකක් විදිහට එවලා ඔයාගේ නම, ලිපිනය, ඒ වගේම ෆෝන් නම්බර් දෙකක් මට මැසේජ් එකක් විදිහට දාන්නත් අමතක කරන්න එපා. අපේ සබ්ස්ක්‍රයිබර්ස්ලා 1000 සීමාව සම්පූර්ණ වහම මට WhatsApp හරහා ස්ක්‍රීන්ෂොට් එවපු හැමෝටම මම විශේෂ තෑගි දෙනවා කිව්වොත් දෙනවම තමයි. ඒ නිසා දැන්ම වීඩියෝ එකට ලයික් එකක් දාලා subscribe කරලා ස්ක්‍රීන්ෂොට් එක WhatsApp එකට එවන්න. ඊළඟට එන part 2 වීඩියෝ එකෙන් ඉක්මනින් හමු වෙමු. හැමෝටම ජය වේවා.